අයිබෝවා මම මනෝජ් රම්බඩවිලගේ ඇතරම ඔබල දන්න ඇති මං ගොඩක් වෙලාට වීඩියෝස් කරලා මිනිස්සුන්ව දැනුවත් කරනවා මොකද්ද හරි තීරණ ගන්න කොහොමද කියලා. ඇතර මම මේ ලංකාවේ ඔෆිස් එකට ආපු වෙලාවක මට හිතුණා මේ දවස්වල සෑහෙන කතා බහක් යනවා මේ එංගලන්තයට මේ සම්බන්ධ කියන්නේ ස්ටුඩන්ට් වීසා හරි වර්ක් පර්මිට් එකට සහ විසිටින් වීසා හරි එක මිනිස්සු ගොඩක් කන්ෆියුස් වෙලා තියෙනවා. කියන්නේ ගොඩක් කට්ටිය කතා කරලා අහනවා මේ ඇත්තටම මේ එංගලන්තේ එන්න අමාරුද දැන් මේ ගවර්න්මන්ට් එකෙන් මොකක් කර රිස්ට්‍රික්ට් කරලාද? ඉතින් මම දැක්ක හෙඩ්ලයින්ස් ඔක්කොම දකින්න නැති එක මේවල ෂෙයා වෙලා තිබ්බා. ඒතර පොඩි පත්‍රවල ගියා. ඉතින් වගේ ගොඩක් තැන්වල ගිහිලා මිනිස්සු කන්ෆියුස් වෙලා ඉන්නවා. ඉතින් අතන මේක දන්නේ මිනිස්සු මොකද්ද මේ ඇත්තම තීරණය. ඉතින් ඒකෙන් මගේ වාක්‍යය මට හිතුණා හරි දෙයක්. මිනිස්සුන්ට කොහොමද සරලව ලබා දෙන්නේ කියලා මේක. මේ රූල් එක සම්බන්ධව සහ මිනිස්සු කන්ෆියුස් වෙලා ඉන්න වෙලාවේ. ඉතින් අතරම ගොඩක් කට්ටිය කෝකලා ඇහුවා. ඇත්ත මිස්ටර් මනෝජ් මොකද්ද මේ වෙලා තින්නේ? එන්න බැයිද? මොකද්ද මේ ප්‍රශ්න ගොඩක් ඇත්තටම මේක ගොඩක් මිනිස්සු තේරුම් ගන්නවා වැරදි. ඇත්තටම අපිට මාධ්‍ය අවශ්‍යයි. ඇත්තටම මාධ්‍යයෙන් තමයි අපි දැනුවත් වෙන්නේ. හැබැයි මට පේනවා මෙතන ගොඩක් කට්ටිය අර කතා අපි කියන වගේ අනවශ්‍ය දේවල් කතා කරනවා. හරියට ඒක බලන්නේ මොකද්ද මේ නිවුස් එක කියලා. ඒක මම තවත් පැහැදිලි කිරීමක් කරන්න කියලා හිතුවා. කොහොමද මේ ඕනම රටකට එංගලන්තේ විතරන්නේ ඕනම රටකට ප්‍රෙපරේෂන් කොහොමද ඔයා රටේ යනවන කොහොමද යන්නේ මේ ඇත්තටම මම වීසා කන්සල්ටන්ට් කෙනෙක් හැටියට මම නිවැරදි පුරුදු ලබාගෙන ඒ කියන්නේ මගේ රස්සාව මේක තමයි ඒකට මමත් ආසයි මිනිස්සු රට යනවන ඒක තමයි ඇත්ත කතන්දරේ හැබැයි මම හැම ඉස්සෙම මම කියලා දෙන්නේ කොහොමද හරියාකාරව රට යන්නේ මම කියන්නේ රට යන්න ඕනේ නේ කියලා ලංකාව කියන්නේ ඉතාම සුන්දර රටක් මම හැම ඉස්සෙම කියනවා ඒත් මම විතරයි එකම පුද්ගලයා මම හිතන්නේ YouTube එකක් සහ Facebook එකේ දානකොට මගේ ටෙලිෆෝන් නම්බර් එක මම සඳහන් කරනවා ඕනම කෙනෙක්ට තව ඉදිරියට මොන හරි මේ කන්ෆියුෂන් එකක් මම කියන වලින් කන්ෆියුස් වෙලා තියෙනවනේ එක්කෝ තේරිලා නැත්නම් හරියට මට කතා කරලා අහන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටියට මම පිළිතුරු දීලා තියෙනවා. සමහරට මම හිතන්නේ මට දෙන්න බැරි නැති මගේ busy schedule එකත් එක්ක. ඉතින් මම මේක කාරණේට එන්න මිස්නම් දැන් ගොඩක් කට්ටිය අහනවා මොකද්ද මේලාදි මේ ශ්‍රී ලංකන් නයිජීරියන් පාකිස්තාන් ඔයගේ හෙඩ්ලයින් එකක් ගියා මේ ඇයි මේ ලංකාවට මෙහෙම කරන්න කියලා. එංගලන්තේ. ඇත්තටම ඉස්සරින්දම මම මේ කතා කරන්නේ මම ශිෂ්‍යයෙක් වශයෙන් එංගලන්තයට පැමිණෙලා. අපි දිහා බැලුවේ වපරැහේ. ඒ කියන්නේ අපි කියනවා සුද්ධ අපි දිහා බැලුවේ වපරැහෙන්. මොකද අපි ස්ටැබ්ලිෂ් කියලා පෙන්වුවොත් විතරයි අපිට රටකට යන්න පුළුවන්. මේක තමයි ඇත්ත කාරණය. ඉතින් ඒකින්ද දැන් මේ අමුතු විදිහට අපි දිහා බලනවත් නෙමෙයි. හරි. රූල්ස් රිස්ට්‍රික්ට් වෙලා තෙති. කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද දවසෙන් දවස සමාන දවස රූල්ස් වෙනස් වෙනවා. ඒක හිතකර හෝ අහිතකර විදිහට වෙනස් වෙනවා. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඉතින් ඇත්තටම හැමරිස්සෙම කියන්නේ රූල්ස් චේන්ජස් තියෙනවා නම් ඒගොල්ලන්ගේ ගවර්න්මන්ට් වෙබ්සයිට් එකක් තියෙනවා ඒක සඳහන් කරනවා. ඉතින් ඔයාලට ගිලගෙත් හරියට ෆිගර්ස් බලාගත්ත හැකි කොච්චර කට්ටිය ඔය සයිලම් ඉල්ලලා තියනවද? කොච්චර කට්ටිය ස්ටුඩන්ට් ඉල්ලලා තියනවද? කොච්චර සක්සස් රේට් එකක් තියෙනවද? මොන රට අනුව වෙනස් වෙනවද කියලා මේක හරියට බලා ගන්න පුළුවන් ඒගොල්ලන් වෙබ්සයිට් එකට ගියාම. ඉතින් මේක ඇත්ත කාරණේ. ඇත්තම කියනවනම් එංගලන්තයට එන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි පාට එන්න පුළුවන් ඉගෙන ගන්න. ඉගෙන ගන්න එන්න පුළුවන්. ඉගෙන ගන්න ඇවිල්ලා රස්සාවක් හොයා ගන්න පුළුවන්. නැත්නම් ඉගෙනගෙන තමන්ගේ රටට එන්න පුළුවන්. ඉතින් එංගලන්තෙට ඉගෙන ගන්න එනවනම් ඇත්තටම ගොඩක් වෙනස් විදිහට එන ක්‍රම තියෙනවා ගොඩක්. ඒ කියන්නේ අපි කියනවා අපේ කට්ටිය කියනවා ධනවතු. ඒ කියන්නේ අපි කියනවා මෙහි සල්ලි වැඩි. එතකොට මෙහි ඉන්න ස්ටැබ්ලිෂ්. ඒ කියන්නේ බිස්නස්මන් ලගේ පුතාලා දුවලා. ඒගොල්ලෝ රට යනවා. ඒගොල්ලන්ට ප්‍රශ්න නැහැ. මොකද ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒගොල්ලොත් රට ගියත් ඒගොල්ලෝ කාලයක් යනවා සෙටල් වෙන්න. මොකද ඒ ජස්ට් වෙනෝනේ ඒ සිස්ටම් එකට. එතකොට පාර්ට් ටයිම් එකක් හොයාගන්න ඕනේ. සල්ලි තිබුණත්. ඉතින් ඒකින්ද ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එනවා මධ්‍යම ප්‍රතිපදාව. ඒ කියනවා අපි කියනවා මිනිස්සුට සල්ලිත් නැහැ. බට් පුතාව දුව රට යවන්නත් ඕනේ. ඒකින්ද බට් දෙයක් කරගන්න පුළුවන්. ඒගොල්ලොත් රට එනවා. අනිත් කට්ටිය තමයි හරිම අමාරු. ඒ කියනවා අපි කියනවා පොලියට සල්ලි අරගෙන එක්ක ගේ විකුල්ලා එක්ක කාර් එක විකුල්ලා පුතා දුව රට යනවා. ඉතින් ඔය සිස්ටම් තුනකට තමයි යන්නේ. ඉතින් ඒකින්ද සමහර ස්කොල්ස් වල කියන්නේ 100% ස්කොල් එක. ඉතින් ඔය විදිහට තමයි ඔය රටේ ඉන්නේ. ඉතින් එතකොට රට එනකොට කවුරු ආවත් තමන්ගේ යුතුයකම තමයි හරි කන්සල්ටේෂන් එකක් ඇතුව ඒ රටට යන්න. අපේ වගකීම තමයි අපි ගාවට පුද්ගලයෙක් පැමිණුවාම හරි දේ ලබා දෙන්න. ඉතින් මම හිතනවා මම ඒක කරන මම හිතන්නේ නෙවෙයි කීප දෙනෙක් ඉන්නවා ඒව කරන. ඉතින් ඒ හරි පුද්ගලයෙක්ව අඳුර ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාර්යය. එහෙම අඳුරගත්තා නම් ඔයාට කිසි ප්‍රශ්නයක්
ඇති වෙන්නේ නැහැ මේ රට යාම සම්බන්ධව. ස්පෙෂලි මේ මම කියනවා වගේ මේ එංගලන්තේ. එතකොට මම දැක්ක මේ ළඟදී වීඩියෝ එකක් ෂෙයා වෙනවා. එක අපි කියනවා ලාංකිකයෙක් කියලා මම හිතනවා. එයා මේ ස්ටේෂන් එකක් ගාව කූඩාරමක් ගහගෙන ඉන්නවා කන්න නැහැ. ඒ කියන්නේ රෙන්ට් එකක් ගෙවා ගන්න බැරි හින්දා තමයි එහෙම ඉන්නවා ඇත්තේ. ඒතොර එයා කෝල් කරනවා ඇම්බියුලන්ස් එකට පොලිසියට. පොලිසියෙන් එනවා. ඉතින් එයා කියනවා මට ලයිබ්‍රරි යන්න තියෙනවා. මට මෙහෙමයි. මට මාව කන්ෆියුස් වෙලා තියෙන්නේ. මට කන්න නැහැ. කවුරුත් මට මේකයි කතන්දරේ. මං හිතනවා ඒ පුද්ගලයා ශිෂ්‍යෙක් වෙන්න ඕනේ. කියන්නේ එංගලන්තෙන් නැත්තේ ඉගෙන ගන්න. ඒතර ඉගෙන ගන්න එනකොට අපි පෙන්වන්න ඕනේ අපිට මූලික වියදම් තියෙනවා ඒ රටට එන්න. එයාත් පෙන්නලා නෙන්නේ නැත්තේ. ඒ කියන්නේ අපි නෝ සල්ලි. ඉතින් සල්ලි පෙන්නවා කියන්නේ මේ ගොඩක් කට්ටිය සල්ලි පෙන්නනවා. පෙන්නුවට තමන්ගේ මූලික වියදම් අරගෙන එන්න ඕනේ. ඒ මූලික වියදම් අරගෙන આવොත් තමයි ඔයාට අපි කියනවා ගේමක් ගහන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන්ද ස්කූල් ෆීස් එක ගෙවා ගන්න ඕනේ. එතකොට ඒකම ඔයාට යනවා වියදම් වගේක්. ඒ වියදම් ලෑන්ඩ් කරාට පස්සේ ඔයා රෙන්ට් එකට ගයක් ගන්න ඕනේ. ඉතින් ඒවට ඔක්කොම හොයාගෙන එන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ පුද්ගලයා ආපු කවුරු හරි කෙනෙක් මාර්ගෙන් ඇවිල්ලා තියෙනවා ඒජන්ට් මාර්ගෙන්. ඒ ඒජන්ට් එයාව දැනුවත් කරන්න නැතුව ඇති. මොකද ගොඩක් ඒජන්ට්ස්ලා ඇත්තටම මේගොල්ලෝ අපි කියනවා නම්බර්ස් විතරයි ඒගොල්ලෝ බලන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕනේ මට මේ යුනිවර්සිටියට කී දෙනෙක් යවන්න පුළුවන්ද මේ සෙමස්ටර් එකට. ඉතින් ඒගොල්ලන්ට වැඩක් නැහැ. මේ පුද්ගලයා කොහොමද මුදල් උපයාගත්තේ? මේ පුද්ගලයා රෙඩිද මේ ඊළඟ සෙමස්ටර් වලට ගෙවන්න? ඉතින් මේක අපේ වගකීම තමයි ඇත්තට. ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් සල්ලි විතරක් නෙමෙයි හරි දේ ලබා දෙන මිනිස්සු. ඉතින්ද මම ඉතාමත්ම දගාපත්ම ඉල්ලා සිටිනවා. මම දැකලා තියෙනවා ගොඩක් ලොකු ව්‍යාපාර මේ ලංකාවේ තියෙනවා. ඉතින් ඒකෙන්ද ලස්සන බිල්ඩින් තිබ්බට වැඩක් නැහැ. තමන් හරි දෙයක් හරියට කරේ නැත්නම් කවදාරි එක රිටර්න් එක එනවා. ඒකින්ද මම මේ කියන්නේ ඒ යවපු ඒජන්ට් නෙමෙයි. මම කියන්නේ පුද්ගලයා වගකීම තමයි රටකට එනවනම් හරි කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් හම් වෙලා ඒකම ඒ හරි වියදම්. මොකද රට එල්ලා අපිට කියන්න බෑනේ. අනේ මම ශ්‍රී ලංකාවේ ඉඳන් ආවේ අපිට ශ්‍රී ලංකස්ලායිලා උදව් කරන්න කියන්න බෑ. මොකද අපේ ශ්‍රී ලංකස්ලා ගොඩක් එහි ජීවත් වෙනවා. ඒගොල්ලොත් ඇවිල්ලා අපි කියන මේ රැට් රේස් එකක් වගේ. කියන්නේ අපි ඒගොල්ලෝ වලට යනවා, ඒගොල්ලෝ ඉගෙන ගන්නවා, ඒගොල්ලෝ ළමයි ඉස්කෝල දානවා. ඉතින් ඒගොල්ලන්ටත් වෙලාවක් නැහැ යම් කිසි පුද්ගලයෙකුට උදව් කරන්න. බට් උදව් කරන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ මම දන්නවා ඒගොල්ලෝ උදව් කරනවා කියලා ගොඩක් කට්ටිය ශ්‍රී ලංකස්ලා. ඉතින් ඒකින්ද වචනෙන් හරි අපි කැමති මිනිස්සුන්ට උදව් කරන්න. ඒකින්ද මම කියන්නේ ඔයා එංගලන්තයට එනවා නම් ඔයා ප්‍රෙපරේෂන් එකක් වෙලා එන්න ඕනේ හරියට මේ වියදම් ඔක්කොම. මේක තමයි මම දැක්කේ අර වීඩියෝ එකෙන්. ඒක ඇත්තටම අපේ ලංකාවටත් කරලා. මොකද ඒ පුද්ගලයාගේ වකීම තමයි රටකට එනවා නම් ප්‍රෙපරේෂන් එකක් එන්න. ප්‍රෙපරේෂන් එකක් ඇවිල්ලා එන්න. ඒකින්ද එතන ඇවිල්ලා එයා ටියුබ් එක ගාව බුදිය ගන්න එක නෙමෙයි වීර ක්‍රියාව. එයාගේ වගකීම තමයි රටකට ආවනම් ඒ විදිහට මොකද අපි මුදල් පෙන්වන්න නැවිලා ඇත්තේ අපිට මෙච්චර මුදල් තියෙනවා ඒකින්ද අපිට මේ රටේ එල්ල ඉගෙන ගන්න පුළුවන් කියලා නැත්තේ ඒකින්ද ඒගොල්ලන්ගේ වගකීම තමයි හරි කන්සල්ටේෂන් එකක් අරන් එන්න. ඒකින්ද අමාරුකම් ඇති. ඒක තමයි මේ මිනිස්සුත් ඒ රටකට ඇවිල්ලා ගේමක් ගන්න හදනනේ. බට් අපේ වගකීම තමයි හරි කන්සල්ටේෂන් එකක් මේ මිනිස්සු ලබන්නේ. අනිත් එක තමයි දැන් මේ මිනිස්සු කන්ෆියුස් වෙලා තියෙනවා මේ මටත් කතා කරනවා මේ ඇත්තටම මේ වීසා එක මේ අමාරුද ගන්න මේ කාලේ. මේ මාර වැඩේ දැන් මේක මනෝජ් මේ වීසා දෙන්නේ නැද්ද? එහෙම දෙයක් නෙමෙයි. අපි ජෙනුවින් නම් අපේ ડોකියුමන්ටේෂන් ජෙනුවින් නම් අපේ ඉන්ටෙන්ෂන් එක ජෙනුවින් නම් දැන් මම ගොඩක් වීඩියෝස් වල දැකලා ඇති මම කරා අපේ ඉන්ටෙන්ෂන් එක ජෙනුවින් නම් අපිට කිසිම බාධාවක් නැහැ. ඒ රාජ්‍යයක් විසින් අපි දිහා බලන ඇන්ගල් එකක් තියෙනවා. ඒකින්ද අපිට හොර ડોකියුමන්ට්ස් දෙන්න බෑ. එතකොට අපි නැති සල්ලි ඇති කරන්න බෑ. ඒකින්ද මම හැමරිස්සෙම එක කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. අපිට කියලා නැහැ එංගලන්තේ එන්න බෑ. ලංකාවට දැන් එංගලන්තේ එන්න බෑ කියලා නැහැ. ඒකෙන් කියලා තියෙන්නේ ඔබ්වියස්ලි මොකද ඉමිග්‍රේෂන් කියන එක හැම රටකම කන්ට්‍රෝල් කරනවා ඒක. මොකද ඒක ඉමිග්‍රේෂන් එක අවශ්‍යයි. ඒ වගේම ඒගොල්ලෝ කන්ට්‍රෝල් කරනවා. ඉතින් ඒක තමයි මේ කරන්න හදන්නේ. ඒකින්ද අපේ වගකීම තමයි අපි ડોකියුමන්ටේෂන් හරියට දෙනවා නම් අපි හරියට ඉගෙන ගන්න යනවා නම් එංගලන්තේ මේක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතාලම සුළුවෙන් කියනවා නම් අපි හරි දේ කරොත් බය වෙන දෙයක් නැහැ. ඉතාලම හොඳ රටක් ඇත්තටම මම කියන වගේ හැමරිස්සම කියන වගේ හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්. හොඳට දෙයක් කරගන්න පුළුවන්. මම දන්නා මම මිනිස්සු සයන්ස් සංඛ්‍යාව යවලා තියෙන රටට. ඉතින් ඒගොල්ලෝ ඉතාලම හොඳින් ඉන්නවා එංගලන්තේ. සමහර කට්ටිය මම කිව්වා වගේ මිලියනස් ලැබලා තියෙනවා මේ ඕවර්නයිට් නෙමෙයි. ඒකින්ද මම ඉච්ඡාමත්ම මම අවිවාදයෙන් කියනවා එංගලන්තය කියන්නේ ඉතාමත් හොඳ රටක්. හැබැයි එනකොට හරි කන්සල්ටේෂන් එකක් අරන් එන්න. මොකද
අනිත් එක මම කියනවා අපේ ශ්‍රී ලංකස්ලා මම දැක්ක ගොඩක් ගෲප්ස් තියෙනවා ලංකාවේ. ඒවල මම දැක්ක බොරු කතන්දර. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා එන්න එපා එංගලන්තේ. දැන් නවතින්න. ඇති මේ. ඒ වුණාට ඒ මැසේජ් එක දාන එක්කනත් එංගලන්තේ ජීවත් වෙනවා. ඒත් එයා එහෙ ජීවත් වෙලා කියනවා එන්න එපා කියලා රට. ඉතින් මම කියන්නේ ඒ හරි නැත්තම් එන්න ලංකාවට. මොකද ලංකාව ඉතින් හොඳ රටක්. මේ දඩොත් මම ලංකාවේ ඉන්නේ. රයිට්. ඒත් ලංකාව ඉතාමත් හොඳ රටක්. මේ ලංකාවේ ගොඩක් මිනිස්සු හොඳට ජීවත් වෙනවා. හැබැයි අපි රටකට ගියේ මොකක් හරි හේතුවක් හින්දා. දැන් මමත් අද මේ තත්ත්වෙ ඉන්නේ එංගලන්තයට ආපෙන්ද. මං එතනින් දෙයක් ගත්තා. ඒ දේ මං හරියට ලංකාවේ කට්ටියට දෙනවා. ඉතින් මේක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් ඒකින්ද බය වෙන්න එපා. ඕනම රූල් එකක් චේන්ජ් වෙනවා නම් ඕගලන්ට ඒ ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ ඒගොල්ලෝ පළ කරනවා. ඒකට ඒගොල්ලන්ට අයිති තියෙන ඕන ළඟ රූල් එකක් චේන්ජ් කරන්න. ඒකින්ද අපේ වගකීම තමයි රට එනවනම් හරි පුද්ගලයෙක් හරි විදියට කන්සල්ටේෂන් එකක් අරන් ආවා නම් ඔය ප්‍රශ්න ගොඩක් නැහැ. අපිත් රිස්ක් එකක් කරන් තමයි ලයිෆ් එකේ රට ගියේ. අපි අමරදාතත් මිලියනර්ස් නෙමෙයි. ඇත්තටම හරි මම ආරොන් එව්වේ. මට මතකයි තාමත්. මම රියල් එක්සැම්පල් එකක්. මම එනකොට පොඩි මුදලක් අරන් ආවා. ඉතින් සමහර කතාවයි ওই මනෝජ්ජයි ඉතින් ඔයාවේ ඒ දවස්වල දැන් වෙනස් කියලා කියයි. නෑ. ඒ කාලෙත් එකයි මේ කාලෙත් එකයි මම කියන්නේ. රයිට්? ඒකින්ද මේ නීතිය අපි දිහා වපරාහින් බලන එක ඒ දවසේ තමයි එංගලන්තේ බැලුවා. ඒකින්ද අපි බායෙන්ද දෙයක් නෑ. අපි හරියට ડોකියුමන්ටේෂන් ටික පිළියෙල කරා නම් අපේ ඉන්ටෙන්ෂන් එක ජෙනුයින් විදිහට පෙන්වුවා නම් රයිට්? එතකොට ඒගොල්ලෝ කිසිම අපෙන් කියන්නේ මේ ඔයා කළුයි, ඔයා කොටයි, ඔයා ආවේ කොල්ලු පිටියෙන්, ඔයා ආවේ බම්බල පිටියෙන් ඒකින්ද මම වීසා දෙන්නේ නැහැ කියලා එහෙම කියන්නේ නැහැ. අපේ ඒෂියන් රටවලට හැමදාම මේ රූල් එක එනවා. ඒකින්ද ඒගොල්ලෝ රිස්ට්‍රික්ට් කරනවාමයි. ඉතින් අපේ වගකීම තමයි ඒ හරියාකාරව ડોකියුමන්ටේෂන් සහ ඉන්ටෙන්ෂන් එක පෙන්වුවොත් අපිට පුළුවන් මේ වීසා එක ඉතාමත් පහසුවෙන් ලබා ගන්න සහ ඇවිල්ලා දෙයක් කරගන්න. ඉතින් මගේ මේක තමයි මැසේජ් එක. සීලම දෙනාට ඉතා සරලව ඔය වීඩියෝ එකටත් මං කිව්වේ ඒකයි. මම කියන්නේ ඒ මිනිස්සයා ඇත්තටම දුකින් ඇත්තේ. ඒ වුණාට ඒක එයාගේත් වගකීම සහ එයාව ඇරිය එක්කෙනාගේ වගකීම තමයි හරි දෙයක්. මං හිතන්නේ ආව ඒ කරපු ඒජන්ට් හරි කවුරු හරි කෙනෙක් කිසිම දෙයක් කියන්න තු මම ගොඩක් ඒජන්ට්ස් මේ කරනවා වැරද්ද. ඇත්තට මට කෝල්ස් එනවා ඇත්තටම එංගලන්තේ ඉන්නකොට. අයියේ මේ මට ජොබ් එකක් හොයලා දෙන්න බැයිද? අයියේ මට මේ දැන් මාර වැඩි අයියේ මම මේ ආවේ අන්ඩර් ග්‍රැජුවේට් ෆීස් එකට. ඉතින් අවුරුදු 3ක් දැන් ඉගෙන ගන්න ඕනේ. අයියේ අවුරුද්දක් කොහමද මේ ෆීස් එක ගෙවුවා. හැබැයි ඊළඟට මට ගෙවා ගන්න බෑ අයියේ මොකද කරන්නේ? මං ගා ඔයා ඒජන්ට් ඔයා දැනුවත් කරේ නැද්ද? නෑනේ අයියේ කිසි දෙයක් කිව්වේ නෑනේ. අන්න ඒක තමයි. ඉතින් අපේ වගකීම තමයි ඒගොල්ලෝගේ ප්‍රෙපරේෂන් කියන්නේ ප්‍රෙපෙයාර් කරලා එවන එක. ඒතකොට ඒගොල්ලන්ට ඇත්ත කිව්වනම් මේ ප්‍රශ්න ගොඩක් අඩුයි. ඒකින්ද ඉදිරියේදීත් මං කියන්නේ ඔය ලොකු ඒජන්ට්ස්ලාට ලංකාවේ ඉන්න සහ මම ලංකාවේ සහ මම දන්නේ ඉංගලන්තේ හරි දේ කියන්නේ නම්බර්ස් වලට යන්න එපා. ක්වොලිටි නම්බර්ස් වලට යන්න මම වගේ. මොකද ඊටාම කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. මොකද්ද මේක? මේකේ හොඳ සහ නරක කියලා දෙන්න. ඊටාම හොඳ රටක් ඉංගලන්තේ. මොනවා හරි තියෙනවා නම් මගේ නම්බර් එක මම පහතින් සඳහන් කරනවා. ඔය කිව්වාගේ. ඒකින් මට අමතන්න පුළුවන්. ඕන වෙලාවක මට පුළුවන් වෙලාවක මම ඒකට පිළිතුරක් දෙනවා. මම ගොඩක් කට්ටියට මම පිළිතුරු දීලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි වුණා කියලා මම මේ කියන එක මොකද්ද කියලා. ඉතින් මම මනෝජ් රම්බඩවිලගේ from London MCS Consultant Limited. සුබ දවසක්.